අයිබෝන් හැමෝටම කුම්භ ලග්න හිමියන්ගේ විස්තර ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පසුගිය වසර කීපයම සෙන්සුරු ඒ රාෂ්ට්‍රය නිසා මානසික වගේම ආර්ථිකව ලොකු පීඩාවකින් හිටියා. හැමදේම ප්‍රමාද වෙනවා, බලාපොරොත්තු කඩ වෙනවා. මේ වගේ විවිධාකාර සිත් තැවුල් මානසික අසමතුලිතතා ඇති වෙනවා. මේ වගේ විවිධාකාර ගැටලු වලට ඔබ මුහුණ දුන්නා. එහෙනම් මෙන්න ඔබට 2026 වර්ෂයේ සුබ පණිවිඩයක් තියෙනවා. 2026 වර්ෂය කියලා කියන්නේ කුම්භ ලග්න හිමියන්ගේ ජීවිතයේ ඒ පහුගිය අඳුරු කාලය අවසන් වෙලා ස්වර්ණමය යුගයක් උදා වෙන වර්ෂය. විශේෂයෙන්ම ගුරු මාරුව සහ සෙනසුරු ඒ රාෂ්ට්‍රකයේ සහනයත් එක්ක ඔබේ රැකියාවට, ධනයට සහ පෞල් ජීවිතයට ලැබෙන මේ මහා වාසනාව මොකක්ද කියලා අපි මේ වීඩියෝවෙන් පැහැදිලි කරනවා. වීඩියෝ අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න. මොකද අපල දුරු කරගන්න, ඒත් එකම යෝග බලය, ඔබගේ තියෙන වාසනා බලය වැඩි කරගන්න මොනවද කරන්න ඕනේ කියන දේ අපි ඔබට කියනවා. කුම්භ ලග්න හිමියන්ගේ ගති ලක්ෂණ ගැන කතා කරනකොට මොවුන් පළවෙනිම දේ තමයි මොවුන් ඉතාමත් ස්වාධීන පුද්ගලයන්. තමන්ගේ නිදහස, තමන්ගේ මතය ගරු කරන, අන් අයගේ යටත් වීමට වඩා තමන්ගේම ගමනක් යාමට ප්‍රිය කරන චරිත. මොවුන් පෞල් ජීවිතය තුල උනත්, සැමියා බිරිඳට උනත්, දරුවා දුවා දරුවන්ට උනත් ඔවුන්ගේ කාමරයකට හරි යනවා නම් එන්නද මං එන්නද මෙහෙම කියලා පොඩ්ඩක් අවසර අරගෙන යන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ අනිත් අයට ඔවුන් ස්වාධීන වෙන්න ඉඩ දෙනවා වගේම ඔවුනුත් පෙරලා බලාපොරොත්තු වෙන ඔවුන්ගේ ස්වාධීනත්වය. මෙන්න මේ ස්වාධීනත්වය තමයි කුම්භ ලග්න හිමියන්ගේ ප්‍රධානම ලක්ෂණය. ඊළඟ දේ තමයි මේ බුද්ධිමත්, ඊටාමත් බුද්ධිමත්, උපතින්ම බුද්ධිමත් පුණ්‍යවන්ත ලග්නයක් තමයි කුම්භ ලග්න හිමියන්. ඔවුන් ඉතා ගැඹුරින් කල්පනා කරන, තර්කානුකූලව කරුණ විග්‍රහ කරන, ඕනෑම දෙයක් දෙස විද්‍යානුකූලව හා ප්‍රායෝගිකව බලන පුරුද්දක් මොවුන්ට තියෙනවා. ඒත් එකම පුදුමාකාර මානව හිතවාදී ගුණ මේ කුම්භ ලග්න හිමියන්ට තියෙනවා. අනුන්ට උදව් කිරීම, පොදු සමාජ සේවයට වැඩි නැඹුරුවක් දක්වනවා. තමන් ගැන පමණක් නොවේ, අනිත් සමාජයේ සමස්ත සියලු දෙනා ගැනම මොවුන් හිතනවා. කුම්භ ලග්න හිමියන් උදව් කරන්නේ මේ පැන උදව් කරන්නේ. බලෙන් ගිහින් උදව් කරන, උදව් අවශ්‍ය තැනට අසරණ පුද්ගලයන්ට මේ කුම්භ ලග්න හිමියන් උදව් කරන ගති ගුණය තියෙනවා. මෙන්න මේ නිසාම ඒ රාෂ්ට්‍රක කාල එක පිට එක, ඒ රාෂ්ට්‍රක කාලාවත් එක පිට එක අපලාවත් මොන ප්‍රශ්න ආවත් කුම්භ ලග්න හිමියන්ට නොපෙනෙන බලවේග, ඔවුන්ගේ පෙර පුණ්‍ය ශක්තිය, ඔවුන්ගේ මේ කරන පින්කම් වල බලය නිසා ඔවුන්ට යහපතක් වෙනවා. ඔවුන්ව ඒ පින්වල බලෙන් ආරක්ෂා වෙනවා. කුම්භ ලග්න හිමියන් අලුත් දේවල් අත්හදා බැලීමට, ලෝකෙට අලුත් දේවල් හඳුන්වා දීමට මේ අයට තියෙනවා මේ උපන් හැකියාවක්. අලුත් අදහස්, අලුත් නිර්මාණ, ලෝකයේ අලුතින් නිර්මාණය කරන්න හැකියාව කුම්භ ලග්න හිමියන්ට උපතින්ම පිහිටලා තියෙනවා. මේ නිසා තමයි විශේෂයෙන්ම ඔබ දන්නවනම් මේ කුම්භ ලග්න හිමියන් ඔවුන්ගේ වාසස්ථානය තෝරාගන්නේ ඔවුන්ට ඉබේ මේක සහජයෙන් එන එකක්. ඔවුන්ගේ ඒ ජම්මාන්තර ඔවුන්ට එන පුණ්‍ය බලය නිසා මොවුන්ට ලැබෙන දෙයක්. ආගමික ස්ථානයක් තියෙන, එහෙම නැත්නම් ආගමික ස්ථානයක් අසල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආගමික ස්ථානයක තියෙන භූමියක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කුම්භ ලග්න හිමියන් තමන්ගේ නිවස ආගමික ස්ථානයක් වගේ දෙවිවරු පිරිවරාගෙන, ආගමික සංකේත පිරිවරාගෙන තියෙන තැනක් වගේ කරගෙන ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ කුම්භ ලග්න හිමියන්ගේ ජීවිතවල දක්නට ලැබෙනවා. දැඩි ආධ්‍යාත්මික නැඹුරුවක් මොවුන්ගේ ජීවිතවල තියෙනවා. ඒත් එකම විශ්වාසවන්තභාවය, මිත්‍රත්වයේදී වගේම සම්බන්ධතාවලදී ඉතා විශ්වාසවන්ත අවංක පිරිසක් තමයි මේ කුම්භ ලග්න හිමියන්. කුම්භ ලග්න හිමියන් මම දකින්නේ මේ අකුණු සන්නායකයක් වගේ. අපි යම්කිසි ස්ථානයක් ආරක්ෂා වෙන්න පොඩ්ඩක් ඉහළින් අකුණු සන්නායකයක් හයි කරලා තියෙනවා. මෙන්න මේ අකුණු සන්නායකයක් වගේ තමයි කුම්භ ලග්න හිමියන්. සියලුම දොස්පරොස් මේ කුම්භ ලග්න හිමියන්ට එනවා. සියලුම අකුණු මේ කුම්භ ලග්න හිමියන්ට පාත් වෙනවා. නමුත් ඒ අකුණු සන්නායකය හරහා ඒ ආරක්ෂා කරන්න යම් ස්ථානයක් තියෙනවා නම් අන්න ඒ ස්ථානය නිවැරදිව ආරක්ෂා කරනවා. ඒ වගේ තමයි මේ කුම්භ ලග්න හිමියන් නිසා ඔවුන්ගේ පවුලට යහපතක් වෙන්නේ. ඔවුන්ගේ පවුල ආරක්ෂා වෙනවා. ඔවුන්ගේ පවුල ආරක්ෂා කරන්න මේ කුම්භ ලග්න හිමියන් බැඳිලා ඉන්නවා. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මහා බ්‍රහ්මයා කුම්භ ලග්නයේ සම්බන්ධ අයගේ ජීවිත කතාව ලියනකොට මහා බ්‍රහ්මයාට hina පහළ වුණාලු. හේතුව මෙයාලා ගොඩාක් මොලේ තිබ්බත්, ගොඩාක් ඥානය තිබ්බත් අනිත් මිනිස්සු මේ අයව තේරුම් ගන්න නැහැ කියන සැකය මත ජීවත් වෙනවා කියලා. මෙන්න මේ නිසා මහා බ්‍රහ්මයාට hina පහළ වුණාලු මේ කුම්භ ලග්න අයගේ ජීවිත කතාව ගැන ලියනකොට. කුම්භ ලග්න හිමියන්ට මේ කොහේ ගියත් එයාට පිරිස ඉන්නවා. ඒකට හේතුව තමයි මේ කුම්භ ලග්න හිමියන් කොහොමදත් කුලය, ගෝත්‍රය, මුදල්, නිලතල කිසිම දෙයක් බලන්නේ නැතුව හැමෝම මිනිස්යෝනේ කියන පදනමෙන් ආශ්‍රය කරන්නේ. මෙන්න මේ නිසා මේ මනුෂ්‍යත්වයේ මානව හැඟීම නිසා ඔවුන්ට හැමතැනම යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා. ඉතින් ඔබට ඉන්නේ කුම්භ ලග්නයේ යාළුවෙක් නම් ඔබ ඒ යාළුවව පරිස්සම් කරගන්න. ඔබට ඉන්නේ කුම්භ ලග්නයේ
මිත්‍රයෙක් නම් ඔබේ මිත්‍රයාව හරි ආදරෙන් බලාගන්න. ඒත් එක්කම මේ කුම්භ ලග්නයේ අය ගොඩක් විනෝදකාමී අය. ඒ අයගේ සිතවිලි, ඒ අයගේ පරිකල්පනය අනිත් අයට වඩා වෙනස් සහ අනිත් අයට වඩා උසස්. සංගීතය, කලාව, නාට්‍ය, ඒත් එක්කම පද රචනය, ගීත රචනය මෙන්න මේවටත් දක්ෂයි. මේ නිසා සමහර වෙලාවලට මෙන්න මේ කලාව ඔවුන්ගේ ඔය තනිකම මකා ගන්න ඔවුන් පාවිච්චි කරනවා. කාට හරි අසාධාරණයක් වුණොත් ඒ වෙනුවෙන් කතා කරන, ඒ වෙනුවෙන් නැගී සිටින චරිත තමයි මේ කුම්භ ලග්න හිමියන්. ඒ වගේ ලොකු සංවේදී බර හිතක් තියෙන පුද්ගලයන් තමයි කුම්භ ලග්නෙන් උපදලා තියෙන්නේ. පිටින් බලලා කුම්භ ලග්න හිමියන්ගේ ඇතුළ ඒ කියන්නේ හිත මොකද්ද කියන එක අඳුරගන්න බෑ. ඒක තමයි මේ කුම්භ ලග්න හිමියන් කවදාවත් අඳුරගන්න බෑ කියලා කියන්නේ. මොකද හේතුව පිටින් බලනකොට කුම්භ ලග්න හිමියන් හරි විනෝදකාමී, හරි ප්‍රියශීලී. ඒත් එක්කම ඔවුන්ගේ මුහුණේ නිතරම හිනාවක් ඇඳලා තියෙනවා. මෙන්න මේ හිනාවෙන්, මේ විනෝදකාමී ගතියෙන් ඔවුන්ගේ ඇතුළාන්තයේ, ඔවුන්ගේ තියෙන ඔවුන්ගේ වර්ෂ ගණන්, අවුරුදු ගණන්, ඔවුන් විඳපු දුක් මේ හිනාව ඇතුලේ වැහිලා තියෙනවා. ඔවුන්ගේ හිතේ තියෙන කනස්සල්ල, ඔය ඔවුන් විඳපු දුක් කිසිවක් පිටට පෙන්වන්නේ නැහැ. ඒක පෙන්වන්නේ සමීප කීප දිනකට විතරයි. ඒ අය සමහර වෙලාවට කුම්භ ලග්න හිමියන්ට ද්‍රෝහිකම් කරන අවස්ථා තියෙනවා. කොහොම වුණත් කුම්භ ලග්න හිමියන්ගේ විශේෂම ලක්ෂණය මේ විනෝදකාමී පිටට නොපෙනෙන ගුණය තිබුණත් මොවුන් රහසේම තනියෙන් නිදි වර්ජිතව සමහර රෑ පුරාවල්, රෑ ගණන් සමහරට මෙයාලා නිදි නැතුව එකම දේ ගැන කල්පනා කරනවා. කල්පනා කරලා තීරණ වලට එනවා. ඒත් එකම නිතරම රාත්‍රී කාලයේ තනිකමින් දුක් විඳ පිරිසක් තමයි මේ කුම්භ ලග්න හිමියන්. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන මේ කුම්භ ලග්න හිමියන් අපි පිටින් දකින චරිතේ නෙවෙයි ඔවුන් පෙන්වන්නේ. කොහොම නමුත් මේ වාසනාවන්ත චරිතේ ඔවුන්ගේ සැබෑ පුණ්‍ය මහිමය පෙර පින් ඉස්මතු කරගෙන කොහොමද 2026 වර්ෂයට මුහුණ දෙන්නේ? ඒත් එක්කම ඉදිරි වර්ෂ කාලය තුල ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? ඒ සඳහා වන පිළියම් පිළිවෙත් කොහොමද කියන එක අපි කතා කරමු. ඊට ඉස්සෙල්ලා මේ 2026 වෙනකන් ඔවුන්ගේ ජීවිතය කොහොමද ගෙවුනේ කියන එක පොඩ්ඩක් අපි කතා කරමු. පහුගිය කාලය සම්බන්ධයෙන් කතා කරනකොට කුම්භ ලග්න හිමියන්ට මේ අවමානය, ලැජ්ජාව, නරක නම, ඒත් එක්කම සැකකිරීම, සමහර විට දිවිනසා ගන්න තරම් ප්‍රශ්න ආපු කාලයක් තමයි කුම්භ ලග්න හිමියන්ට තිබ්බේ. ගම අතෑරලා, රට අතෑරලා යන්න තරම් හිතෙන එහෙම කරපු කාලයක් තමයි කුම්භ ලග්න හිමියන්ට තිබ්බේ. ඒත් එක්කම පහුගිය මාස 6 ගත්තාම ඔවුන් සමහර විට රෝහලක ඇඳක නතර වෙලා බෙහෙත් ගන්න වෙච්ච වාර ගණක් තියෙන්නේ නැති. ඉතින් මේ වගේ ප්‍රශ්න තිබ්බ පිරිසක් තමයි කුම්භ ලග්න හිමියන්. ඒත් එක්කම කාන්තාවන් සම්බන්ධයෙන් ගත්තාම උසප් චක්‍ර ආශ්‍රිත ප්‍රශ්න, ගර්භාෂ, පිත්තාශ ආදී සම්බන්ධයෙන් ප්‍රශ්න, ඒත් එක්කම වකුගඩු ගල් සම්බන්ධයෙන් වකුගඩු ආශ්‍රිත ප්‍රශ්න ආදී ප්‍රශ්න වලින් පීඩිතව හිටපු පිරිසක් තමයි මේ කුම්භ ලග්න හිමියන්. කුම්භ ලග්නයේ පිරිමි කොණ්ඩේ යාම, ඇස්, දත්, ඒත් එක්කම ඇටකටු ආශ්‍රිත ප්‍රශ්න වලට මුහුණ දුන්න පිරිසක් තමයි පහුගිය කාලේ අපිට දකින්න ලැබුණේ. කුම්භ ලග්න හිමියන්ගේ මේ සහෝදර සහෝදරියන් සමග තියෙන සම්බන්ධකම් ඊතරම් සමීප සම්බන්ධකමක් නෙවෙයි තියෙන්නේ. උන්ගේ සම්බන්ධතාවයේ විවිධ කාරණා නිසා දුරස් වීම සහ උන්ගේ සම්බන්ධතාවයේ දුරස් වීමට හේතු නිර්මාණය වීම කුම්භ ලග්න හිමියන්ට දක්නට ලැබුණා. කුම්භ ලග්න හිමියන්ගේ පහුගිය අවුරුදු 10ක කාලය අපි පස්සර ආපස්සට ගිහින් බැලුවොත් ඔවුන්ට විශේෂයෙන්ම මෙන්න මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකයේ ආරම්භ වීම හරහා ජීවිතයේ ලොකු පරිවර්තනයක් සිද්ධ වුණා. විශේෂයෙන්ම 2020 ඉඳලා කුම්භ ලග්න හිමියන්ට වසර 7මාරක සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපලය ආරම්භ වෙනවා. ඉතින් ඒකේ මම හිතන්නේ මේ 2026 යන්නේ ඔවුන්ගේ මේ අවසාන අදියර, ඔවුන්ගේ පරිවර්තනීය යුගය, ඔවුන් නැවත අලුතෙන් ජීවිතය ගැන හිතන කාලය තමයි මේ 2026 කියලා කියන්නේ. ඒක නිසා මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකයේ පළවෙනි අදියර 2020-2023 කාලේ සෙනසුරු 12 වෙනි මකර රාශියේ ගමන් කළ නිසා මේ කාලය තුල විවිධ අධික වියදම්, ඒත් එක්ක මානසික පීඩනය අධික වීම, හුදකලා බව ආදිය ඔබේ ජීවිතයට අනිවාර්යයෙන්ම දැනෙන්නේ නැති. මේ ජීවිතයේ අනවශ්‍ය දේ ඉවත් කර අලුත් ගමනකට පදනම දෙමු කාලයක් විදිහට මේ 2020 සහ 2023 අතර කාලය හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම දෙවෙනි අදියර 2023 සහ 2025 අතර කාලය සෙනසුරු කුම්භ රාශියට, ඒ කියන්නේ තමන්ගේ ලග්නයට පැමිණීමත් සමග දැඩි වගකීම් සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වූ කාලයක් වෙනවා. පෞරුෂ වර්ධනය කර ගැනීමට, ජීවිතයේ වැදගත් තීරණ ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙනවා 2023 සහ 2025 අතර කාලය තුල.
ඒත් එක්කම 2025 සහ 2026 කාලය ගත්තාම දැනට පවතින තත්ත්වය අනුව 2025 මාර්තු 29 ඉඳලා සෙනසුරු දෙවැන්න වූ මීන රාශියට පිවිසලා තියෙනවා. ඒත් එක්කම මේක අපි විශේෂයෙන් කියන්න ඕනේ මේ ඒ රාශියේ අවසාන අදියර. පහුගිය වසර කීපය තුළ විඳි දැඩි මානසික පීඩාව මම අර ඉස්සෙල්ලා කිව්වේ ගම්ම රට ඇතැරලා දාලා යන්න වෙන තත්ත්වයක්. ඒත් එක්කම අධික මානසික පීඩනය. ඒත් එක්කම නිදි වර්ජිත රාත්‍රීන්. ඒ නිින්ද නැතුව රාත්‍රිය පුරා කල්පනා කරන එක සිත් ඇවුල්. ඒත් එක්කම සමහර විට රැකියාව අතහැරලා යන තරමට සිත් ඇවුල් ආපු කාලයක් තමයි පහුගිය කාලේ. ඒත් එක්කම කියන්න ඕනේ සමහර වෙලාවට ඔබට සියදිවි නසා ගන්න පවා හිතුණු කාලයක් තමයි පහුගිය කාලය ඔබට තිබ්බ ඒ තරම් සිත් ඇවුල් තිබ්බ කාලයක්. කොහොම නමුත් මේ තිබ්බ දැටි මානසික පීඩනය ක්‍රමයෙන් ලිහිල් වෙලා ඔබට 2026 හොඳ මාර්ගයට සුබඵල දෙන මාර්ගයට ඔබ පිවිසීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම 2026 ඔබට සුබ රාජයෝග 4ක වාසනාව මේ වර්ෂය පුරා ඔබට සෙනසුරු ඒ රාෂ්ටක අපලේ තියෙද්දිත් ඔබට ලැබෙනවා. ඊළඟ විශේෂම දේ තමයි රාහු සහ කේතුගේ බලපෑම. පසුගිය අවුරුදු 10 තුල රාහු සහ කේතු ග්‍රහයන් වරින් වර ඔබේ ලග්නය සහ හත්වැන්න හරහා ගමන් කිරීම නිසා සම්බන්ධතා හවුල් ව්‍යාපාරවල හදිසි වෙනස්කම් සිද්ධ වුණා. ඔබ කුම්භ ලග්න හිමියෙක් නම් ඔබ මං හිතන්නේ මගේ උපදේශය මේ හවුල් ව්‍යාපාරවල නියැලෙන්න එපා. හවුල් ව්‍යාපාර ඔබට තරම් සුබ නැහැ. මේක මේ ඒ රාෂ්ටක අපල කාලය තුල විතරක් නෙමෙයි අනිත් කාලවලත් එහෙමයි. ඒත් එක්කම විදේශ ගමන් හෝ පදිංචිය වෙනස්වීම සම්බන්ධ අවස්ථා ඔබට මේ කාලය තුල මෙන්න මේ රාහු කේතු ග්‍රහයන්ගේ මාරුවීම හරහා ඔබට උදා වුණා. 2024 වර්ෂය ගත්තාම 2024 වර්ෂයේ ඔබේ ගුරු ග්‍රහය 4 වෙනිනේ හිටියා. 4 වෙනි හිටපු ගුරු ග්‍රහය 2025 මේ මාසයේ සිට 5 වෙනිට ඒ කියන්නේ මිථුන රාශියට පැමිණීම නිසා කුම්භ ලග්න හිමියන්ට ඉතා සුබදායී තත්ත්වයක් උදා වුණා. මේක අධ්‍යාපනයට, දරුවන්ට, ඒ වගේම අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට මඟ පෑදු කාලයක් විදිහට සලකන්න පුළුවන්. ඔබ දන්නවද 2026 කියන්නේ ඔබගේ ජයග්‍රාහී වර්ෂය. ඔබ අලුතින් ලෝකය දකින, ඔබේ ජීවිතය අලුතින් සැලසුම් කරන, ඔබේ ජීවිතය අලුතින් පටන් ගන්න වර්ෂය. සෙනසුරු ඒ රාෂ්ටකයේ සහනය ඔබට මේ අවුරුද්දේ ඉඳලා ලැබෙනවා. වර්ෂ 7මාරක් තිස්සේ ඔබට සෙනසුරුගෙන් විවිධාකාර දුක් පීඩා කම්කටොළු එල්ල වුණා. විශේෂයෙන්ම සෙනසුරුගේ අවසාන අදියරේ ඔබ මේ අවස්ථාවේ ඉන්නේ. සෙනසුරු ඔබේ දෙවැන්නේ, ඒ කියන්නේ මීන රාශියේ ගමන් කරනවා. මූල්‍යමය වශයෙන් තිබ්බ බාධා ක්‍රමයෙන් ඔබට ඉවත් වෙනවා. අනවශ්‍ය වියදම් පාලනය කරගන්න ඕනේ එහෙම වුණත්. පවුලේ වගකීම් වැඩි වෙන වර්ෂයක් විදිහට මේ අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. ඒත් එකම පහුගිය අවුරුදු දෙක තුල තිබ්බ තුල තිබ්බ දැඩි මානසික පීඩනයෙන් 2026 වර්ෂයේදී ඔබට විශාල නිදහසක් ලැබෙනවා. 2026 වර්ෂයේ කුම්භ ලග්නයට ඔබගේ පෞරුෂයට, ඔබගේ සම්බන්ධතාවලට සහ මානසිකත්වයට රාහු හා කේතුගේ බලපෑම කොහොමද කියලා අපි දැන් බලමු. විශේෂයෙන්ම රාහු ග්‍රහයා 2026 වර්ෂයේ වැඩි කාලයක් ඔබගේ ලග්නයෙන් පළවෙන්න හරහා ගමන් කරනවා. පෞරුෂය සහ අභිලාෂය මේ ඔබට අලුත් අදහස් සහ දැඩි ආත්ම විශ්වාසයක් ලබා දෙන කාලයක් වෙනවා. ඒත් එක වෙනදට වඩා සමාජයේ කැපී පෙනීමට, අලුත් දේ නිර්භීතව ආරම්භ කිරීමට, අලුත් සිතුවිලි ක්‍රියාත්මක කරන්න, අලුත් ලෝකයක් ගොඩනගන්න පදනම දාන, ඒ සඳහා අදහස් දෙන, ඒ සඳහා ව්‍යාපෘති සැලසුම් කරන්න පුළුවන් කාලයක් විදිහට මෙන්න මේ කාලය අඳුරන්න පුළුවන්. නමුත් රාහු ලග්නයේ සිටින විට ඔබ අධික ලෙස වෙහෙසටපත් වෙනවා. ඒත් එකම වැරදි තීරණ ගැනීමට, අනවශ්‍ය ලෙස කලබල වීමට ඉඩ තියෙන බැවින් තීරණයක් ගැනීමට පෙර කීපවරක් හිතා බලා තීරණය ගන්න. ඒත් එකම මානසික තත්ත්වය ගැන සමහර වෙලාවට කල්පනා කරනකොට සමහර අවස්ථාවලදී නොසන්සුන් බවක්, හුදකලා බවක් දැනෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්ව මගහැරවාගෙන ඔබට කටයුතු කරොත් ඔබගේ මේ රාහුගේ බලපෑම නිසා ඔබට වෙන බලපෑම්, ඔබගේ ජීවිතයට වෙන බලපෑම් අඩු කරගෙන ඔබගේ යහපත් දිශාවට වෙන බලපෑම් වැඩි කරගන්න පුළුවන්. ඒත් එකම හත්වැන්නේ කේතු ඉන්නවා. හත්වැන්නේ කේතුගේ බලපෑම නිසා රාහු ලග්නයේ ඉන්නකොට කේතු ග්‍රහය හරියටම ප්‍රතිවිරුද්ධ පැත්තේ නම් ඔබගේ හත්වැන්නේ විවාහසය හවුල් ව්‍යාපාර ස්ථානයේ හරහා ගමන් කරනවා. විශේෂම විවාහ ජීවිතයේ ආදර සම්බන්ධතා තුළ යම් යම් මතභේද හෝ වෙන්වීම පිළිබඳ හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඔබගේ සහකරු හෝ නැත්නම් සහකාරිය සමග කටයුතු කිරීමේදී ඊටමත් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් එකම හවුල් ව්‍යාපාර විදිහට ගත්තොත් හවුල් ව්‍යාපාර කරනකොට ව්‍යාපාරික හවුල්කරුවන් සමග ගනුදෙනු කිරීමේදී විනිවිදභාවයේ ට්‍රාන්ස්පරන්සි පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. විශ්වාසය පිළිබඳ ගැටලු මතුවෙන්න පුළුවන් නිසා ඔබට පුළුවන් නම් මේ හවුල් ව්‍යාපාර වලින් වැළකී සිටීම ඔබට ඉතාමත් සුබදායකයි.
ආධ්‍යාත්මිකව බලපුවාම මේ ලෞකික සම්බන්ධතාවලට වඩා ආධ්‍යාත්මික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ඔබට පෙන්වුම් කරන කාලයක් විදිහට 2026 වර්ෂය පෙන්වන්න පුළුවන්. මෙන්න මේ කේතුගේ බලපෑම නිසා. කේතුගේ බලපෑම නිසා ඔබට මේ ආධ්‍යාත්මික ශාස්ත්‍රයට ආධ්‍යාත්මික පැත්තට අධිමානසික තත්ත්ව ඒත් එක්කම ඔබට පුළුවන් මේ ජ්‍යොතිෂය ඒත් එක්කම නැකත් ශාස්ත්‍රය ආදී ශාස්ත්‍ර ඒත් එක්කම තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ඉගෙන ගැනීමේ අවස්ථාවක් අවකාශයක් උදා වෙනවා සහ ඒ කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වෙන කාලයක් විදිහට මේ කාලය 2026 වර්ෂය හඳුන්වන්න පුළුවන්. කුම්භ ලග්න හිමියන්ගේ මේ මොන ඒ රාෂ්ටක තිබ්බත් ඔබ දන්නවා සෙනසුරු ඒ රාෂ්ටකයේ අවසාන අධීරයේ ඉන්නේ යම් සහනයක් ලැබෙමින් පවතින කාලයක්. ඒත් එක්කම රාහු කේතු බලපෑමක් තියෙන කාලයක්. රාහු කේතු සෙනසුරු හිටියත් මේ කුම්භ ලග්න හිමියන්ගේ පෙර පින් බලය සහ ඔවුන්ගේ මේ මානව හිතවාදී ගුණය නිසා ඔවුන්ට යෝගකාරක ග්‍රහ පිහිටීම් උදා වෙන වර්ෂයක් 2026 වර්ෂය. එක පළවෙනි යෝගය තමයි මේ සස යෝගය. මේ සෙනසුරු ග්‍රහයා මගින් නිර්වාණය වන පංචමහා පුරුෂ යෝගවලින් එකක්. 2026 වර්ෂයේ මුල් භාගයේදී මුල් මාස 6ේදී සෙනසුරු ඔබේ ලග්නයේ කුම්භ රාශියේ ස්වක්ෂේත්‍රව ගමන් කරන නිසා මෙම යෝගය බලපෑවත්වනවා. මෙම යෝගය ඔබට උදා වෙනවා. මේකේ ප්‍රතිඵලය තමයි සමාජයේ ගෞරවය ඔබට ලැබෙනවා, නායකත්ව හැකියාව ලැබෙනවා. ඒත් එක්කම ස්ථාවර දියුණුවක් ඇති වෙනවා. ස්ථාවර දියුණුවකට මඟ පෑදෙනවා. ඔබ කරන කැපකිරීම වලට නිසි ප්‍රතිඵලය ලැබෙන කාලයක් තමයි මේ සස යෝගය. ඉතින් ඔබ දන්නවා සෙනසුරු අවුරුදු 7මාරක් තිස්සේ දුක් දීලා ඔබ පරීක්ෂා කරා. ඔබ වෙහෙසටපත් කළා, ඔබ කනස්සලටපත් කළා, ඔබගේ සිත් තැවුලටපත් කළා, ඔබව පරීක්ෂා කරා. ඉතින් මේ පරීක්ෂණයේ අවසාන අධීරේ සෙනසුරු ඔබට සෙනසුරුට පුළුවන් උපරිම ඉහළ ස්ථානීය ඔබව ගිහින් තියෙනවා. ඒක නිසා මෙන්න මේ යෝගේ උදා වෙලා තියෙනවා. සෙනසුරු විසින් ඔබව ඉහළම තැනට අරන් යනවා. ඒක නිසා බලාගෙන ඉන්න 2026 මුල් භාගයේ මේ ඔබේ කාලය, ඔබේ දියුණුවේ, ඔබේ ජීවිතයේ වෙනස් වීමේ සහ දියුණුවේ ඉහළම තලයකට යෑමේ කාලය. ඒ විශ්වාසයෙන් හිටියොත් ඔබට ඒ විශ්වාසය සහිතව ඔබට ජීවිතය ජය ගන්න පුළුවන්. දෙවැනිවට මේ ගජකේශරී යෝගය නිර්මාණය වෙනවා 2026 වර්ෂයේදී. විවිධ මාසවල විශේෂයෙන්ම ගුරු සහ චන්ද්‍රයා කේන්ද්‍රගත වන අවස්ථාවල මෙම යෝගය උදා වෙනවා. විශේෂයෙන්ම ජූනි මාසයෙන් පස්සේ ගුරු 6 වෙනිට පැමිණීමත් සමග සඳු සමග යෝග වීමෙන් මෙය සක්‍රිය වෙනවා. මේකේ ප්‍රතිඵලය තමයි සතුරන් පරාජය කිරීමේ ශක්තිය, ප්‍රසිද්ධිය, මූල්‍යමය වාසි ඔබට අනිවාර්යෙන් වෙනවා. ඔබ විවිධාකාර වැඩවලින් ජනප්‍රිය වීමේ හැකියාව, වාසනාව, පින් මහිමය ඔබට ලැබෙන කාලයක් විදියට මෙන්න මේ කාලය හඳුන්වන්න පුළුවන් මේ ගජකේශරී යෝග කාරක ග්‍රහ පිහිටීම නිසා. ඊළඟට 2026 වර්ෂයේ කුම්භ ලග්න හිමියන්ට පිහිටන සුබම සුබ ග්‍රහ පිහිටීමක් තමයි මේ විමල රාජයෝගය කියලා කියන්නේ. සෙනසුරු ග්‍රහයා 12 වන්නාධිපති වී හෝ එහෙම නැත්නම් ලග්නයේ දෙවැන්නේ ගමන් කිරීම හරහා යම් යම් අවස්ථාවල මෙම යෝගී ලක්ෂණ පෙන්වුම් කරනවා. මේකේ ප්‍රතිඵලය තමයි අනපේක්ෂිත ධනලාභ, ධන ලැබීම, විදේශ මූලාශ්‍ර වලින් මුදල් ලැබීම සහ වියදම් පාලනය කර ගැනීමෙන් ඉතුරු වැඩි කර ගැනීමට මෙන්න මේ යෝගකාරක ග්‍රහ පිහිටීම උදව් උපකාර වෙනවා. ඉතින් මෙන්න මේ යෝගය තුන්වෙනි යෝගයේ විදියට කුම්භ ලග්න හිමියන්ට 2026 වර්ෂයේදී පිහිටනවා. ඊළඟට 2026 වර්ෂයේදී කුම්භ ලග්න හිමියන්ට කර්ම ධර්ම අධිපති කියලා යෝගකාරක ග්‍රහ පිහිටීමක් පිහිටනවා. ඔබේ ලග්නාධිපති සෙනසුරු සහ නවවැන්නාධිපති සිකුරු අතර ඇතිවන සුබදායී සම්බන්ධතා නිසා මේ යෝගය වරින් වර උදා වෙනවා. මේකේ ප්‍රතිඵලය තමයි රැකියා ස්ථානීය උසස් වීම, රාජ්‍ය අංශයේ සහයෝගය, පියාගෙන් හෝ වැඩිහිටියන්ගෙන් දේපල උදව් උපකාර ලැබීම ආදිය ඔබට දැක ගන්න පුළුවන්. කුම්භ ලග්න හිමියන්ගේ වාසනාවන්ත දවස් ගැන කතා කරනකොට ඔවුන්ගේ වාසනාවන්ත දිනවල ඒ දින අතරින් සෙනසුරාදා ඉතාමත් වැදගත් දිනයක්. ඒත් එක්කම සිකුරාදා බ්‍රහස්පතින්දා ඔවුන්ට සුබයි. ඒත් එක්කම ජය අංක 8, අංක 3, 7, 2 වාසනාවන්ත අංක ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබ තද කළු පාට ඒත් එක්කම තද රතු පාට වර්ණය අඳින්නේ නැතුව හිටියොත්, ඒ වර්ණ භාවිතයෙන් පොඩ්ඩක් වැළකීලා හිටියොත්, ඒවා නිතර අඳින්නේ නැත්නම් ඔබට සුබයි. ඒත් එක්කම මේ වෙනුවට ඔබට පුළුවන් නම් තද නිල් පාට, ලා නිල් පාට හෝ නිල් පාට ඇඳුම් අඳින්න. ඒත් එක්කම ක්‍රීම් පාට, සුදු පාට ඇඳුම් ඒ වෙනුවට තෝරගන්න පුළුවන් නම් ඔබගේ වර්ණය අනුව, ඔබගේ අංකය අනුව, ඔබගේ දිනය අනුව ඔබ කරන වැඩ කටයුතු වල සාර්ථකත්වය ඔබට ළඟා කරගන්න පුළුවන්. ඔබගේ ඒ යෝගකාරක ග්‍රහ පිහිටීම් වල බලය වැඩි කරගන්න මෙන්න මේ දේවලුත් උපයෝගී කරගන්න කියන එක ඉල්ලා සිටිනවා. ඒත් එක විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ කුම්භ ලග්න හිමියන්ට ඔවුන්ගේ ලග්නාධිපති සෙනසුරු නිසා සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් කරන පුද පූජා ඕනෑම දෙයක් ඔබ කරන්න. ඒ සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඔබට අවශ්‍ය
නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. කුම්භ ලග්න හිමියන් නිවාස හා දේපල මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔබට 2027 සහ 2028 අතරතුර කාලයේ ඔබට ඒ සඳහා අවස්ථාව උදා වෙනවා. ඒ අනුව විශේෂයෙන්ම ඉඩම් නිවාස ඒ සම්බන්ධයෙන් අධිපති ග්‍රහයා වන්නේ සිකුරු. ඒ වගේම නිශ්චල දේපල සඳහා අඟහරු ග්‍රහයාගේ බලපෑමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම 2027 ජූනි මාසයෙන් පස්සේ ඔබට පවතින මේ සෙනසුරු ඒරාෂ්ටකය 2027 මැද භාගයේදී අවසන් වීම සමග දේපල සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් වෙලා ඔබට ඒ දේපල ඉඩකඩම් මිලදී ගැනීමේ හැකියාව වාසනාව උදා වෙනවා. 2028 වර්ෂයේදී ඔබගේ සෙනසුරු තුන්වෙන්නට පැමිණීම නිසා ඊටාම සුබ කාලයක්, ඊටාම සුබ පිහිටීමක් ඔබට පිහිටනවා. ඉතින් ඒක නිසා මෙම කාලය තුල අලුත් නිවසක් ඉදි කිරීමට, පවතින නිවස අලුත් වැඩියා කිරීමට ඉතා හොඳ ජවයක්, ඉතා හොඳ මූල්‍ය ශක්තියක්, ඉතා හොඳ ආදායමක් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ කුම්භ ලග්නය ගැන කතා කරනකොට කියන්න ඕනේ සෑම වසරකම සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නයේ 4 වැන්න වෘෂභ රාශිය හරහා ගමන් කරන කාලය සාමාන්‍යයෙන් මැයි ජූනි මාසවල දේපල ගනුදෙනු වලට වඩාත්ම සුබ කාලයක් වෙනවා. විශේෂයෙන්ම වැඩිපුර මුදල් ඉපයීමට සුබ කාලය 2026 සහ 2029 අතර කාලය තුල භූමිය සම්බන්ධ රැකියා, ඉඩකඩම්, ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් ඒත් එක්කම තල් පොල් ඔය වගේ ඒත් එක්කම කෙසෙල් සම්බන්ධයෙන් ව්‍යාපාර සම්බන්ධයෙන් මොවුන්ට ඉතාමත් ලාභදායී තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම මානව හිමිකම්, ඒත් එක්කම ජනමාධ්‍ය ශාස්ත්‍රයෙන් ගත්තාම ඔන්න ඔය වගේ ශාස්ත්‍රවල මේ මානව හිමිකම, මානව ගරුත්වය, එතකොට මානව සංහතියට ආදරය කිරීම මෙන්න මේ සංකල්ප වටා ගෙතුණු සංකල්ප වටා එකතු වුණ රැකියා කිරීමේ අවකාශය සහ රැකියාව වලින් ඉහළට යෑමේ හැකියාව කුම්භ ලග්න හිමියන්ට තියෙනවා. ඒත් එක්කම කුම්භ ලග්න හිමියන්ට පළවෙනි රැකියාව තමන්ගේ සිතුමනාපයට අනුව නොවුණු රැකියාවක් නිසා මොවුන්ට ඉතාමත් වැදගත් වෙන්නේ දෙවෙනි රැකියාව. මොවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට අරන් යන්නේ දෙවෙනි රැකියාව. කුම්භ ලග්නයේ අය තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරන්න කියලා මේ 2026 වර්ෂයේදී ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ යෞවන වියට පා තබාගෙන ඉන්න හිරිමල් වියේ ඉන්න දරුවා කෙරෙහි, දුව කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න. ඔවුන්ට ඔබ ස්වභාවයෙන්ම තරවටු කරන කෙනෙක් නෙවෙයි. නමුත් ඔවුන්ට ඉතාමත් ආදරෙන් සමීපව කටයුතු කරොත් ඔබට මේ 2026 වර්ෂයේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට යොමු කිරීම හරහා වඩාත් හොඳ ප්‍රතිඵල සහ පෞල් සම්බන්ධතාවය වඩාත් හොඳින් ගොඩනැගීම හරහා යහපත් පෞල් පරිසරයක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. මුදල් පොලියට දීම, ඒත් එක්කම සීට්ටු ක්‍රම පැවැත්වීම ආදීන් කුම්භ ලග්න හිමියන් වැළකී සිටියොත් ඉතාමත් යහපත් 2026 වර්ෂය. කුම්භ ලග්න හිමියන්ගේ අවුරුදු 30 35 අතර කාලය තුල, එහෙම නැත්නම් අවුරුදු 40 45 අතර කාලය තුල, එහෙමත් නැත්නම් අවුරුදු 50 55 අතර කාලය තුල පියාට යම්කිසි කරදරයක් වෙන්න පුළුවන් අවස්ථා පෙන්눔 කරනවා. කුම්භ ලග්න හිමියන්ට අපි දෙන්න පුළුවන් උපදේශ කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් 2026 වර්ෂයේදී තණ්හාවෙන්, කෑදරකමින් පන්නන්න එපා. ඔබට ලැබෙන්න තියෙන දේ ඔබට ඒ අවස්ථාවේ අනිවාර්යයෙන්ම ඔබ සොයාගෙන ඔබට ලැබෙනවාමයි. ඒක නිසා මේ තණ්හාවෙන්, කෑදරකමින් පන්නනවා නම් අන්න ඒ වගේ හිතවල වලින් පුළුවන් තරම් ඈත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. කුම්භ ලග්න හිමියන්ට 2026 වර්ෂයේදී ලබා දෙන්න ඕනේ උපදෙස් කීපයක් තියෙනවා. 1. ඔබ පොඩිවට හරි යහපත් තැනක, විශ්වාසවන්ත තැනක ඔබ ඉතිරි කිරීම සිදු කළ යුතුයි. 1. ඒක පොඩිවට හරි කුඩා තීරණ ගන්න මහලොකු ප්‍රමාණයක් ඕනේ. පළමුවෙන්ම ඉතිරි කිරීම වලට වෙන් කළා ඒ කටයුතු කරන්න. ඒත් එකම දෙවෙනි එක හැමෝටම හොඳ කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඔබගේ ඉලක්කයක් තියාගන්න 2026 වර්ෂයේ මෙන්න මේ දේ කරනවා කියලා. අන්න ඒ ඉලක්කයට අනුව කටයුතු කරන්න. තුන්වෙනි එක එකම වෙලාවක වැඩ ගොඩාක් බදාගෙන වැඩ ඔක්කොම පටන් ගන්න යන්න එපා. 2026 වර්ෂයේ මෙන්න මේ කාරණා වෙනස් කරගන්න. ඒ වැඩ ගොඩක් කිරීම වෙනුවට ඔබට අවශ්‍ය වැඩ කරුණු කාරණා ටික ප්‍රමුඛතාගත කරලා අත්‍යවශ්‍ය දේවල් ටික කරන්න පටන් ගන්න. අවුරුදු 26 වෙනකන් ඔබට යම් සිත්ය, තැවුල්, පීඩා, දුක්, කම්කටොළු වැඩිපුර ජීවිතයේ තිබ්බත් කුම්භ ලග්නයේ අය අනිවාර්යයෙන්ම ජීවිතයේ මැදි වයසෙන් පස්සේ අනිවාර්යයෙන්ම දිනනවාමයි. ඒත් එකම කියන්න ඕනේ ජීවිතයේ අවුරුදු 40 45න් පස්සේ ඔබ ආධ්‍යාත්මික ජීවිතයට යොමු වෙනවා. අවුරුදු 60න් පස්සේ සම්පූර්ණම ආධ්‍යාත්මික ජීවිතයක් කෙරෙහි ඔබ යොමු වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ආගමික පරිසරයේ ඔබට ඒ බලපෑමෙන් මිදීමට නොහැකිව ඔබ ඒ ආගමික පරිසරයත් එක්ක ජීවත් වෙන තත්වයකට
පත් වෙනවා. ඒත් එකම විශේෂයෙන්ම ඔබට අපි මේ කුම්භ ලග්නයේ හිමියන්ට මොවුන්ගේ මේ මානව හිතවාදී ගුණය නිසාම ඔබ විසින් මේ ආකාර තුනක විශේෂයෙන්ම දාන දෙන්න අනිවාර්යයෙන්ම හිතට ගන්න. එක, ඔබට පුළුවන් නම් මේ වතුර, බොන්න වතුර, එහෙම නැත්නම් පාවිච්චි කරන්න වතුර ඔබට දානයක් විදිහට දෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය තියෙන අයට ඒ දානය දෙන්න පළවෙනි එක. දෙවෙනි එක, සපත්තු සෙරෙප්පු. ඔය දුවදරුවෝන් ඉන්න පුළුවන්, සපත්තු සෙරෙප්පු නැති අය ඉන්න පුළුවන්. මෙන්න මේ අයට සපත්තු සෙරෙප්පු ඔබට දන් දෙන්න පුළුවන් නම් මෙන්න මේ දේවල් කුඩා ප්‍රමාණයේ එක සපත්තු කුට්ටමක් වෙන්න පුළුවන්, එක සෙරෙප්පු කුට්ටමක් වෙන්න පුළුවන්. ඔබ ගාව තියෙන පරණ එකක් වෙන්න පුළුවන්, නැති කෙනෙකුට ඔබ දෙන්න. අන්න ඒකේ හිත සතුටින් දෙන්න පුළුවන් නම් අන්න ඒ දේ ඔබට ඉතාමත් වැදගත්. තුන්වෙනිවට ඔබට දෙන්න පුළුවන් නම් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පොත්පත් පූජා කරන්න, පොත්පත් දන් දෙන්න පුළුවන් නම් මෙන්න මේකත් ඉතාමත්ම වටිනා කටයුත්තක් ලෙස දක්වන්න පුළුවන්. මෙන්න මේ කාරණා තුන, එක වතුර, දෙක සපත්තු සෙරෙප්පු, තුන පොත්පත්. මෙන්න මේ කාරණා තුන, මෙන්න මේ දාන තුන ඔබ දුන්නොත් ඔබේ ජීවිතය ඉතාමත් සුබ බල ආනිශංසදායක ජීවිතයක් වෙනවා. කුම්භ ලග්න හිමියනි, 2026 වර්ෂය කියලා කියන්නේ ඔබගේ ජීවිත කතාව අලුතෙන් ලියන, ඔබගේ ජීවිතයේ නැවුම් පරිච්ඡේදයක් ලියන, ඔබ ජය ගන්න, ඔබට ජයග්‍රාහී පදනම දාන, ඔබට ජයග්‍රහණයේ අවස්ථා උදා කරලා දෙන, ඒ රාෂ්ටක අපල මතින් යෝග නිර්මාණය කරන සුබ වාසනාවන්ත වර්ෂයක්. ඉතින් ඔබ තීරණය කරන්න, ඔබගේ ඉරණම ඔබගේ අතේ තියෙන්නේ. ඔබ උනන්දුනොත් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඔබට සුබදාය වර්ෂයක් ප්‍රාර්ථනා කරන ගමන් ඔබගේ කුම්භ ලග්නයේ යහළුවන්ට, ඔබගේ කුම්භ ලග්නයේ මිත්‍රයන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න, ඒත් එක්කම වීඩියෝට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්, වාසනාවන්ත නව වසරක් වේවා.